ඕකේ ඉතින් හැමෝටම ආයිබෝවන්. ඉතින් ඔන්න අද මේකෙන් අරන් ඉන්නේ අපේ 100k luxury life project එකට මැනේජ් වෙන එක කැටගරි එකක් වෙන drop shipping කැටගරි එක. drop shipping කියද්දි සමාජයේ ගොඩක් කට්ටිය කියන්නේ drop shipping කරන කට්ටිය drop shippers ලා ගොඩක් කට්ටිය දන්නේ වෙන platform එකකුත් එක්ක join වෙලා මේක කරන් යන එක. ඒ කියන්නේ දරාස් එක ඊට පස්සේ දැන් අපි අනිත් රටවල ඒවා ගත්තොත් AliExpress, Alibaba ඊට පස්සේ Amazon ඒ වගේ මොකක් හරි platform එකකුත් එක්ක join වෙලා ඒක ප්‍රොඩක්ට්ස් වල ලින්ක් ෂෙයා කරලා ඒ අයිටම් සෙල් වුණාට පස්සේ ඒ වගේම Tamanට ගාණක් එන එක Tamanට කමිෂන් එකක් එනවා කියන එක. මේ විදිහට කමිෂන් එකක් ගන්න එකට තමයි ගොඩක් කට්ටිය drop shipping කියන්නේ. ඒත් අපි අපේ 100k luxury life project එකට කරගෙන යන මේ drop shipping වල වෙන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ අපි කිසිම විදිහකින් වෙනම කියන්නේ app එකකුත් එක්කවත් ඒ කියන්නේ වෙනම කෙලිමකුත් අපි වෙනම කිසිම site එකකුත් එක්ක join වෙන්නේ නැහැ. අපි මේ 100k luxury life project එකෙන් කියන drop shipping category එකේදී කරන්නේ අපි ඒ කියන්නේ අපි කට්ටිය ජොයින් කරගන්න අපි ඒජන්ට්ලා විදියට. හරිද? ඒ කියන්නේ අපි කම්පැනි එකට දැන් ඒ කියන්නේ හරි මෙහෙම ගමුකෝ අපි දැන් උදාහරණයක් විදියට ගත්තොත් මොකක් හරි කම්පැනි එකක් තියෙනවා. ඒ කියන්නේ නිකන් අපි උදාහරණයක් විදියට ගමු මංචි එක. හරි මංචි. මංචි කම්පැනියේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඒ කියන්නේ මංචි එකෙන් බිස්කට් හරි බිස්කට් කියලා ගමු. බිස්කට් අරගෙන ඒව සෙල් කරන කට්ටිය කෙනෙක්. ඒ කියන්නේ කඩයක් කරනවා කවුරු හරි. ඒ කෙනා අර මංචිකෙන් මොකක් හරි බිස්කට් එකක් අරගෙන ඒක විකුණනවා කඩේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි අපේ කම්පැනි එකක් තියෙනවා. ඒ කම්පැනි එකට අපි ඔයගොල්ලෝ ජොයින් කරගන්නවා. ඒකට අපි ඔයගොල්ලෝ ජොයින් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ඇඩ් වෙන්නේ මෙන්න මෙතන ඔයගොල්ලෝ මේ පේන 100k luxury life dropshippers කියන group එකට. මේ 100k luxury life dropshippers කියන group එකට ඔයගොල්ලෝ ඇඩ් වුණාට පස්සේ මෙන්න මේ group එකට තමයි ඔයගොල්ලෝ ඇඩ් වෙන්නේ. මෙන්න මේ group එකට ඔයගොල්ලෝ ඇඩ් වුණාට පස්සේ අපි ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපේ උපරිම ඒ කියන්නේ අපේ මේකට ඒජන්ට්ලා ප්‍රමාණයක් ඉන්නවා. දැනට මම තීරණය කරගෙන අවම 50ක් වගේ. අවම 50 වගේ පෑනට පස්සේ ඔයගොල්ලෝ මේ උඩ පේන 100k luxury life products group කියන එකට තමයි අපි සාමාන්‍යයෙන් අපේ product දාන්නේ. ඒකට දාන්නේ කියන්නේ අපි ඒකට දාන්නේ මොකක් හරි හදිසි අවශ්‍යතාවයක් වුණොත් විතරයි. නැත්නම් අපි දාන්නේ උඩ තියෙන මේ announcement කියන එකේ තමයි අපි අපේ products දාන්නේ. අන්න ඒ විදිහට දැන් මම මේක announcement කියන එකට ගත්තොත් ඔයගොල්ලෝ පේනවා මේ තියෙන මම දැන්ට දාලා තියෙන products දෙක. සාමාන්‍යයෙන් මේ products දෙක දැම්මේ මම නිකන් පෙන්වන්න ඕනින්ද මොකද නැතුව අර අපිට කිව්වට තේරෙන්නේ නැති හින්දා මම පෙන්වන්න ඕනේ තමයි මේ products දෙක මෙතෙන්ට add කරේ. මෙන්න මේ announcement කියන එක අපේ community එකේ මෙන්න මේ announcement කියන තැනට මම මෙන්න මේ products දාන්නේ. හරි. දැන් මම ඒ විස්තරය කිව්වනේ. මේක කොහොමද කරන්නේ? මේක කොහොමද කරන්නේ කියන එක ඔයගොල්ලන්ට ප්‍රශ්න නේ මම තාම ඒක ගැන කිව්වේ නෑනේ. හරි. මේකේ මේක කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ මම දැන් මෙහෙම එක්ස්ප්ලেইন කරන්න. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් ඔයගොල්ලන්ට පේනවා දැන් හරි. මේ මගේ හරි මේ දෙවෙනිට තියෙන item එක තියෙනවනේ. ඒක JBL. හරිද? ඒ කියන්නේ wireless JBL earbuds එකක් තියෙනවා. හරිද? මෙන්න මේ earbuds දෙකට යටින් තියෙනවා dropship price කියලා. ඒ dropship price කියන යටින් තියෙනවා market price කියලා. market price එක 2300යි. dropship price එක රුපියල් 1450යි. මේ market price එක කියන්නේ මෙන්න මේ earbuds දෙක සාමාන්‍ය වෙළඳ පොලේ මිල. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය කඩේක මොකක් හරි කඩේකින් ගිහිල්ලා මේ earbuds දෙක කීයද කියලා අහුවොත් ඒකේ 2300ක් 2400ක් ඒ වගේ ගාණ තමයි සාමාන්‍ය යන්නේ. ඒ කියන්නේ ගොඩක් shops වල මේක 2300 හින්දා මේක market price එක 2300යි. ඒත් dropship price එක විදිහට 1450. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ රුපියල් 2300 ප්‍රොඩක්ට් එක අපි ඔයගොල්ලන්ට මෙතන දෙන්නේ 1450ට. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේකට කිසිම විදියකින් කිසිම ගාණක් ඉන්වෙස්ට් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට තියෙන මෙන්න මේ item එකේ ෆොටෝ එක දාලා price එක දාලා මොකක්ම හරි social media platform එක WhatsApp, YouTube, Facebook, ඊට පස්සේ Twitter, Instagram ඔය වගේ මොකක් හරි ඔයගොල්ලෝනේ social media platform එකකට මෙන්න මේකේ ෆොටෝ එකයි price එකයි දාලා ඔයගොල්ලෝ orders ගන්න එක තමයි මෙතන කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේකේ තියෙනවා dropship price එක 1450ක් කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ 1450ට ඔයගොල්ලෝ කැමති ගාණ අතින් add කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ JBL එකට match වෙන ගාණක් දැන් 1450 නේ මෙතන තියෙන්නේ. ඔයගොල්ලෝ මෙන්න මේ 1450 කියන එක රුපියල් 400ක් වගේ add කරලා මේක 1850ට sell කරනවා. 1850 ඔයගොල්ලෝගේ ගාණ විදිහට කියන්නේ 1850. ඔයා මේක ෆොටෝ එක ගන්නවා. ෆොටෝ එක අරන් මොකක්ම හරි social media platform එකකට දානවා. platform එකට දාලා යටින් price කියලා දාලා දානවා 1850. 1850 කියලා දැම්මට පස්සේ මේක කවුරු හරි customer කෙනෙක්ට ඕනි කිව්වොත් ඒ customer ඕඩර් එකක් දානවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මම දැන් මෙතෙන්ද පෙන්නන්නේ නැහැ. join වුණාට පස්සේ තමයි මම ඊටු විස්තර ටික කියන්නේ
ජොයින් වුණාට පස්සේ මම දාන ඔයගොල්ලන්ට ෂීට් එකක්. හරිද? ඒ කියන්නේ ඒ ෂීට් එකේ කස්ටමර්ට දාන්න ඕනේ ෆෝම් එක තියෙනවා. මේකෙදි ඕඩර් එකක් ආවට පස්සේ ඔයගොල්ලන්ට මම මේ දාන ෂීට් එක ඔයගොල්ලෝ කස්ටමර්ට දාන්න ඕනේ. ඒ ෂීට් එක කස්ටමර්ට දැම්මට පස්සේ කස්ටමර් ඒ ෂීට් එක ෆිල් කරලා වට දානවා. ඒ දැම්මට පස්සේ ඔයා කරන්න ඕනේ ඒ ෂීට් එක දැන් ඔයගොල්ලෝ මේකට ජොයින් වුණාට පස්සේ මම ගෲප් එකට දානවා මගේ WhatsApp නම්බර් එක. ඒ WhatsApp නම්බර් එකට ඔයගොල්ලෝ ඒ ෂීට් එක දාන්න ඕනේ. ඒ ෂීට් එක මම දෙන නම්බර් එකට WhatsApp කරන්න ඕනේ. ඒ WhatsApp කරද්දී ඔයගොල්ලෝ මතක් කරලා දැන් මම උදාහරණයක් විදිහට ගත්තේ දැන් මේ 1450 ඔයගොල්ලෝ සෙල් කරන්නේ 1850ට නේ. එහෙමනේ මම උදාහරණෙදි ගත්තේ. ඔයගොල්ලෝ මට අර ෂීට් එක දාද්දී අනිවාර්යයෙන්ම 1850යි කියලා දාන්නේ. මයි ප්‍රයිස් කියලා දුන්නා 1850යි කියලා මට දාන්න. එහෙම දැම්මට පස්සේ සාමාන්‍යයෙන් මේක දවස් 4-5ක් ඇතුළත ඩිලිවර් වෙනවා. එහෙම ඩිලිවරි වුණාට පස්සේ කියන්නේ ඩිලිවර් වුණාට පස්සේ අපි ඔයගොල්ලෝගේ charge එක කරනවා. අපි ඔයගොල්ලෝගේ ගාණ ඔයගොල්ලන්ට දෙනවා. දැන් ඒ කියන්නේ ඔයගොල්ලෝ මේකට අතින් දැම්ම රුපියල් 400ක් නේ. ඔයගොල්ලන්ට ඔයාගේ රුපියල් 400 හම්බ වෙනවා. මේක හරි විදිහට කරොත් සාමාන්‍යයෙන් අඩුම මාසෙකට රුපියල් 40000ක්වත් හොයා ගන්න පුළුවන්. ඒ විදිහේ සුපිරි ජොබ් එකක් තමයි මේක. ඉතින් මේකට ජොයින් වෙන්න කැමති කට්ටිය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් අපේ WhatsApp group එකේ link එක. ඉතින් ඒ WhatsApp group එකට join වෙන්න. ඒ WhatsApp group එකට join වුණාට පස්සේ ඒ කියන්නේ ඒ WhatsApp group එක මේක නෙමෙයි. මේ Luxury Life Dropshippers කියන එක නෙමෙයි. අපේ වෙන group එකක් තියෙනවා. ඒ group එකේ link එක මම description එකේ හරි comment එකක හරි දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒ link එකෙන් join වෙන්න අපේ group එකට. ඒ group එකෙන් මම තව ඔයගොල්ලන්ගේ private details ඉල්ලලා අපි ගන්න එක register වෙන set එක add කරනවා මෙන්න මේ Dropshippers කියන group එකට. ඉතින් මම හිතන්නේ එච්චරයි මට කියන්න තියෙන්නේ. මොකද කෙටියෙන්ම කිව්වොත් මේකේ අර දැන් මම මෙතන කිව්වනේ. දැන් මෙතන මේ තියෙන ඔයගොල්ලෝ කෙටියෙන්ම කිව්වොත් මේ dropship price කියන එකට අතින් කීයක් හරි add කරලා product එක sell කරලා order එකක් ගන්න විතරයි ඔයගොල්ලන්ට තියෙන්නේ. එහෙම කරාට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ payment එක වෙනවා. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම් මම. අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් කොහොම හරි කැමති කට්ටිය join වෙන්න මම අර කලින් කිව්වා වගේ link එක description එකේ හරි comment එකක දාලා තියන්නම්. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්.